iBoard next generation වෙත ඔබ වදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් මේ වීඩියෝ එකේදී අපි පෙන්වන්නේ BMI CH එකේදී නොවැම්බර් මාසයේ 21, 22 සහ 23 තිබුණ මෝටර් ෂෝ එකේදී තිබුණ වාහන සහ ඒව ගැන පොඩි විස්තර කීපයක්. එන්ට්‍රන්ස් එක මේ විදිහට තමයි තිබුණේ. රුපියල් 350ක් දීලා ටිකට් එකක් ගන්න ඕන වෙලා තිබුණා ඇතුළට යන්න. ඊට පස්සේ ඇතුළට යද්දීම අපිට Alpha කියලා මෝටර් බයික් බ්‍රෑන්ඩ් එකක් හම්බුණා. මේ බ්‍රෑන්ඩ් එකේ ඔක්කොම වගේ තියෙන ඉලෙක්ට්‍රික් මෝටර් බයික්ස්. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ 4x4 වාහන කිහිපයක් ඉස්සරහා ඩිස්ප්ලේ කරලා තිබුණා. මෙතන කට්ටිය ගොඩක් ෆොටෝස් ගන්නවා. අපි මේ උදේම යන නිසා ලොකු සෙනගක් නැහැ. ඊට පස්සේ Hero Avance ලා කරන මේ මෝටර් බයික් සෙට් එකේ ස්ටෝල් එකක් ඉස්සරහා එළිය තිබුණා. ඊට අමතරව තව එකක් ඇතුලේ තියෙනවා. මොකද Avance එකෙන් තමයි මේ පාර 2025 මෝටර් ෂෝ එක කරන්නේ. මෙතනින් යද්දි මේ යාඩේ Avance ලගේ ඉලෙක්ට්‍රික් මෝටර් බයික් එක තමයි ඩිස්ප්ලේ කරලා තිබුණේ. මෙතන මේ බයික් එකට අමතරව තව ස්කූටර්ස් කීපයකුත් තිබුණා. මේක ගැන අපි ඉස්සරහට තව වීඩියෝ එකක් දාන්නම්. ඒක නිසා අපේ channel එක subscribe කරලා තියාගන්න. මේ තියෙන Evolution Auto ලා ගෙන්නන ඉලෙක්ට්‍රික් මෝටර් බයික් කීපයක්. ඊට පස්සේ අපි ගියා Deepol ස්ටෝල් එකට. මෙයාලගේ වාහන හරිම ලස්සනයි. මාර යුනික් ඩිසයින් එකක් තියෙන්නේ. ඉතින් මේ ගැනත් වීඩියෝස් කිහිපයක් අපි ඉස්සරහට දාන්න හිතාන ඉන්නවා. ඒක නිසා මතක ඇතුව channel එක subscribe කරලා තියාගන්න. මේ තියෙන්නේ Hyundai ලගේ ස්ටෝල් එකක්. ඉතින් මෝටර් ෂෝ කියන්නේ වාහනම විතරක් නෙවෙයි, තව එක එක දේවල් තියෙනවා. මේ තියෙන්නේ මේ Evolution Auto කියන කට්ටිය ගෙන්නන වාහන බ්‍රෑන්ඩ්ස් කිහිපයක්. මෙතන බ්‍රෑන්ඩ්ස් 6ක් වගේ තිබුණා. මම දන්නේ ඇයි මෙච්චර බ්‍රෑන්ඩ්ස් ගොඩක් මෙයාලා ගෙන්නන්නේ කියලා. හැබැයි හොඳ වාහන කිහිපයක්ම තිබුණා. අපි ඉස්සරහට ඔයාලට මේ වාහන බ්‍රෑන්ඩ්ස් ගැනත් රිවිව් කියන්න හිතාන ඉන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ සෙලාන් බෑන්ක් එකෙන් හදලා තිබ්බ ස්ටෝල් එක. මෙයාලා GTR එකක් ගෙනල්ලා තිබුණා. මෙතන ෆොටෝස් ගන්න කට්ටිය පොර කටා හිටියා. ඊට අමතරව මෙයාලා තව ගේම් එකක් ඕගනයිස් කරලා තිබ්බා. මේ තියෙන එනර්ජි වන් කියලා මෙයාලා කරන්නේ මේ දිලන්ත මාලගමුගේ වාහන දෙක තමයි මෙතන තියෙන්නේ. මෙයාලා මේ බැටරි ප්‍රොමෝෂන් එකක් කරන්නේ. මේ තියෙන ඒත බ්‍රෑන්ඩ් එක. මේ බ්‍රෑන්ඩ් එකේ බයික්ස් අතරම ගොඩක් හොඳයි. අපි මේවා ගැනත් ඉස්සරහට වීඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ අපි එතන ඇතුළේ තිබ්බ එකෙන් එළියට ආවා. එතනින් එළියට ආවහම මේ GAC සහ BYD Denza
යන ඒවා වෙන වෙනම ස්ටෝල් හදලා තිබුණා. මේ තියෙන්නේ Hyundai ළම ගෙන්නන තවත් EV එකක්. මේකත් හරිම ලස්සන ෆියුචරිස්ටික් ඩිසයින් එකක් බලා ගන්න පුළුවන් වුණ වාහනයක්. ඊට පස්සේ මේ තියෙන්නේ ලංකාවේ ඇසෙම්බල් කරන වාහන කීපයක්. මේවා ඉලෙක්ට්‍රික් වගේ තිබුණට ඇත්තටම ඉලෙක්ට්‍රික් නෙවෙයි. ඊට පස්සේ අපිට ඇතුළට එද්දි මේ ඩොන්ෆැන්ලාගේ ස්ටෝල් එක හම්බුණා. මෙයාලා අලුතෙන් රිලීස් කරලා තිබ්බා Double Note 7 කියලා ෆුල් සයිස් සෙඩාන් එකක්. මේක ඇත්තටම නියම කාර් එකක්. මේ ලක්ෂ 183ක් වගේ තමයි ප්‍රයිස් රේන්ජ් එක දාලා තිබුණේ. ඊට පස්සේ මේ තියෙන්නේ ඩොන්ෆැන් විගෝ එක. ඩොන්ෆැන් Double Note 7 එක ගැනත් අපි ඉස්සරහට වීඩියෝ එකක් කරනවා. ඉතින් මම කලිනුත් කිව්වා වගේ channel එක subscribe කරලා තියාගන්න. ඊට පස්සේ මේ තියෙන්නේ J2 බ්‍රෑන්ඩ් එක. මේවා ගැනත් අපි වෙනම වීඩියෝස් කිහිපයක්ම කරන්න හිතාන ඉන්නවා. හේලිස්ලා තමයි මේ බ්‍රෑන්ඩ් එක කරන්නේ. මෙතන එහා පැත්තෙන් අපිට JC එක සහ Mahindra ස්ටෝල්ස් බලා ගන්න පුළුවන් වුණා. මේ තියෙන්නේ BYD සහ Denza කියන කට්ටියගේ ස්ටෝල් එක. මේකට තමයි ලොකුම highlight එකක් මේ පාර ඇවිල්ලා තිබුණේ. මොකද මෙයාලා රිලීස් කරලා තිබ්බා Atto 1 එක සහ Atto 2 එක. ඊට අමතරව මෙයාලගේ ෆ්ලැග්ෂිප් බ්‍රෑන්ඩ් එකක් විදිහට Denza රිලීස් වෙලා තිබුණා. ඉතින් මේ ගැන වෙනම වීඩියෝ එකක් මම දැනටමත් දාලා තියෙනවා අපේ channel එකේ. ඔයාලට පුළුවන් මේ වීඩියෝ එක බලන්න. මේ වාහන ටික තමයි ඔයාලට නොවැම්බර් මාසේ 21, 22 සහ 23 තිබුණ මෝටර් ෂෝ එකේදී බලා ගන්න තිබුණ වාහන. මම හිතනවා ඔයාලට හොඳ අයිඩියා එකක් එන්න ඇති කියලා මේ වාහන ගැන. ඉතින් EV reviews ගැන බලන්න මතක ඇතුව next generation අපිව subscribe කරලා තියාගන්න.